ගරුතර මහා සංඝරත්නයේද බෞද්ධ විද්‍යාලයේ උපවිභාගතුමාණේද අපේ අයිස්පීක් ආයතනයේ චන්දන කුමාර සර්ගෙන් සහ එම මැදණියකින් පැමිණ සිටින දරුවන්ගේ දෙමාපියන්ගෙන්ද සියලු දරුවන්ගෙන් අවසරයි. ඇත්තටම විනාඩි 5කින් මොනවද කියන්න තියෙන්නේ කියලා නමුත් මේ පොඩි දරුවෝ එක්ක කරන වැඩක් නිසා මේක ඉක්මනින් ඉවර කරන්න ඕනේ නිසා මම මෙතනින් පටන් ගන්නම්. මේ චන්දන සර්ගේ අපේ මේ ක්ලාස් එක දෙල්ගොඩ ලොකේෂන් එකට ඒ කියන්නේ ස්ථානයට ආපු දවසේ නම් අපි හරි සතුටින් ඉන්නේ. මොකද හේතුව මේ දරුවන්ට ඉංග්‍රීසි උගන්වන එක විතරක් නෙමෙයි සර් කරන්නේ. සර්ට අවශ්‍යතාවයක් තියෙනවා ආකල්ප ඇටිටියුඩ් එක සහ මේ ඩිසිප්ලින් එක මේ දරුවන්ට. මොකද මේක නම් 2040 දී විතර කැම්පස් අවුට් වෙන දරුවෝ තමයි මේ අද මෙතන මල් වගේ ඉන්නේ. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට ඇත්තටම මේ සමාජය තුළ ඉංග්‍රීසි කියන විෂය සම්බන්ධයෙන් අද ජාත්‍යන්තරයට ගිහිල්ලා මොන හරි වැඩක් කරන්න නම් ඉංග්‍රීසි නැතුවම බැරි විෂයක්. හැබැයි සර් ළඟ තියෙන මේ ඉංග්‍රීසි විෂය හරිම අප්ග්‍රේඩ් එකක්. මොකද හේතුව සර් මේ ඉංග්‍රීසි අප්ඩේට් වෙන විදිහ. දැන් අද අපි අවුරුදු ගානකට කලින් ඉගෙන ගන්න ඉංග්‍රීසි වචන නෙමෙයි තියෙන්නේ. ඇත්තටම කිව්වොත් ගොඩක් දේවල් අලුත් වෙගෙන යන්නේ. එතකොට නැත්තම් අපේ දරුවෝ සාම්ප්‍රදායික ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තොත් මම හිතනවා මින් එහාට ඒගොල්ලොත් අර ඩිජිටල් නැති Android වගේ නැති Apple ෆෝන් එකක් පාවිච්චි කරන්න බැරි අය වගේ වෙන්න ඉඩ තියෙනවා බොහෝ දුරට. ඒක නිසා මේ ඉංග්‍රීසි සහ තමන්ගේ ඇටිටියුඩ් එක කියන එක අද රටට අවශ්‍යම දෙයක්. මොකද දැන් මම චූටි උදාහරණයක් කියන්නම්. මම ගිය සතියේ මම මගේ අර යාළුවත් එක්ක කිව්වා ඉන්ටර්විව් එකකට ඒ කියන්නේ මට ජොබ් වේකන්සියක් තිබ්බා. මම ඒකට ඉන්ටර්විව් කරන්න පතරේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැම්මා. එතකොට මම කියලා තිබ්බේ ඒ ලෙවල් රිසල්ට් එකක් ඒ කියන්නේ පාස් එකක් තිබ්බත් නැතත් කමක් නැහැ. හැබැයි සෝෂල් මීඩියා අපිට ඒ වැඩ තියෙනවා. හොඳ ඇටිටියුඩ් එකක් තියෙන ළමෙක් තමයි බලාපොරොත්තු වෙන්නේ. මට කීප දෙනෙක් කතා කරා යම්කිසි අපේ ප්‍රදේශයේ ළම්ම කියලා මම දාලා තිබ්බා. එක ළමෙක්ගේ අක්කා කෙනෙක් කතා කරා. කතා කරලා මගේ මල්ලි මම විද්‍යාලය සම්මානය සඳහන් කරන්නේ හොඳ ලංකාවේ කොළඹ තියෙන ප්‍රසිද්ධ පාසලකට ගියේ A level IT විෂයෙන් කරේ. මගේ මල්ලි මෙන්න මේ කම්පැනි වැඩ කරලා තියෙනවා. ඊට පස්සේ මම යාට කිව්වා මගේ ජොබ් එක ටිකක් පොඩි එකක්. ඒක නිසා මල්ලිගේ සුදුසුකම් වැඩි කියලා මට ඔය ඩේටා එකෙන් තේරෙනවා. ඒත් මම බලලා කියන්නම්. හැබැයි ඕගලන් මොන හරි chances ආවොත් මිස් කරගන්න එපා. මොකද මේ කමියුනිකේෂන් සංනිවේදනය කියන එක සමහරක් අයට හරි පැටලෙන දේවල්. සමහර කරත් මම බලාපොරොත්තුවක් තිබ්බනම් පොඩි ප්‍රශ්නයක් එන්න තියෙනවා. හැබැයි එක සතියයි ගෙවුනේ මං කෙනෙක් ගත්තා. මට හරියට කෙනෙක් හම්බුණා. අද මේ දැන් මොහොතකට කලින් එයාගේ අක්කා මට කතා කරලා කියනවා මගේ මල්ලිට කතා කරනවා කිව්වා කතා කරේ නැහැ. මං කිව්වා මම කිව්වේ අපි නැවත කතා කරන්න අවශ්‍ය නම් ඒකින්ද ඔයගලන් chances මිස් කරගන්න එපා කියලා. මට ඇත්තටම කිව්වොත් ධර්ම ලෙස වැන්නා. ඇත්තටම කිව්වොත් නරක වචනෙනුත් වැන්නා. ඉතින් මම තේරුම් ගත්තා. එතකොට අර හොඳ ඉස්කෝලේකට ගියේ එතන තියෙන ප්‍රශ්නේ සමහරක් වෙලාවට ඒ ළමයා හොඳ වෙන්න පුළුවන්. හැබැයි ළමයාගේ ඒ සහෝදරියගේ ඇටිටියුඩ් එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මම ෆෝන් එක මොකුත් නොකිය මම බොහොම ස්තුතියි කියලා ෆෝන් එක කට් කරා. මොකද ඒ ටෙන්ෂන් එක මට ගන්න බෑ. ඒක මගේ දෙයක් නෙමෙයි. ඒකෙන්ද මම හිතනවා දරුවෝ අපි වගේ ඒක මුදල ආදායමක් තියෙන රටක අපි පොහොසත් වෙනවා කියන්නේ ජාතික ආරක්ෂාවෙන් පොහොසත් වෙන්න ඕනේ. අධ්‍යාපනයෙන් පොහොසත් වෙන්න ඕනේ. සාර ධර්මයෙන් පොහොසත් වෙන්න ඕනේ. සෞඛ්‍යයෙන් පොහොසත් වෙන්න ඕනේ. සමාජීය වශයෙන් පොහොසත් වෙන්න ඕනේ. දරුවෙක් ඒ තැනට හදාගන්න නම් මේ අපේ චන්දන සර්ලා වගේ අය තව ගොඩාක් බිහි වෙන්න ඕනේ. මේ චන්දන සර් තමයි අපි අපේ දරුවෝ යවපු ක්ලාස් වලින් සමහරట్లాට සති දෙකයි නම් අපිට ක්ලාස් යන්න පුළුවන් උනේ. මම ඒක හැමදාම හැමතැනම කියනවා
ආර්ථිකය තමයි අද කාලේ අමාරුම දේ. ඒ සර් කියනවා මේ මම කියන්නේ සර් දැන් නම් එහෙම කරන්න එපා කියලා. මොකද මේ සර් කියනවා මේ සති දෙකයිනේ ආවේ. එහෙනම් මේකේ half payment එකක් ගන්න. නැත්නම් මට payment එක එපා කියලා. සර් වගේ කෙනෙක් ඉහළට යන ඇත්තටම එහෙම කරන්න බෑ සර්. ඇත්තටම අද කාලේ. මට තේරෙනවා සර් ගොඩක් ආර්ථික මට්ටමින් සර් අපි හැමෝම මේ රටම අද අමාරු තැනක ඉන්නේ. එහෙමනම් සිංගප්පූරුවේ වුණත් ලීග්‍රාන්ට් වුණත් පොතක කියවලා බලන්න ලීග්‍රාන්ට් කරකුවා කියලා තියෙන චුට්ටක්. හැබැයි එයා මොනවද කරේ? එයා ඉගෙනුවා. එයාගේ ගිහිල්ලා බලන්න Google ගහලා සිංගප්පූරුවේ ජනතාවගේ 90%කට උගන්වනවා. 10%යි ලේබර් එළියට දාන්නේ. ලේබර් විදියට. ඒක නම් උගන්වලා තමයි රටවල් වල දාලා තියෙන්නේ. මාළදීව ඉන්න බලන්න. ඕනම තැනක් අද මම කියනවා මේ මෙතන ඉන්නවා නම් ලංකාවේ පවුල් ලක්ෂ 57යි ඉන්නේ. ඒකෙන් ලක්ෂ 30ක් ඇත්තටම හරිම දරිද්‍රතාවයෙන් පෙළෙන රටක් මේක. හැබැයි එක පවුලක එක දරුවෙක් ශිෂ්‍යත්වය පාස් වෙලා මේ වගේ ඉංග්‍රීසි ඉගෙනගෙන ඉහළට ගියොත් එයා UK හරි USA හරි කොහේ හරි යනවා නේ. ඒ කියන්නේ පස්සේ මේ පවුල දුප්පත් පොසත්. මොකද දරුවෙක් හොඳ රටක ඉන්නකොට එයාගේ අයියලා මල්ලිලා නංගිලාට දුප්පත් වෙන්න දෙන්නේ නැහැ. ඒ පවුලම පොසත්. එහෙම එක්කෙනෙක්ට එක පවුලකට එක්කෙනෙක් ගන්න ඉගෙනනවා මේ රට පොසත් වෙනවා. නැතුව එළියේ ඉන්නවා ප්‍රශ්න කතා කර හැබැයි උත්තර නැහැ. හැමදාම අපි ප්‍රශ්න කතා කරනවා. උත්තර අපේ ළඟ තියෙන්නේ. අපෙන් පටන් ගන්න ඕනේ. මම හිතනවා මේ වගේ සර් වගේ කෙනෙක් මේ දේ ඒ කියන්නේ ඇත්තටම මේ රට හදන්න නම් මේ වගේ සර්ව තව දහස් ගණනක් දී වෙන්න ඕනේ. මේ වගේ තැන් මේ බෞද්ධ විද්‍යාලය වගේ තැන් තව බර ගණනක් වැටෙන්න ඕනේ. ඉතින් මම හිතනවා සර්ගේ මේ උත්සාහය සර්ගේ මේ වෑයම ගොඩාක් සාර්ථක වෙන්න කියලා මට ගොඩක් කාලෙ නැති හින්දා මම නවතින්න. මම හිතනවා අපිට කොච්චර වැඩ තිබ්බත් සමහර කාලේ මම අද ගමන පැයක් විතර පරක්කු වෙන්නත් තිබ්බා. ඒත් මම හිතුවා නෑ මම එනවාමයි කියලා. මොකද හේතුව මේ සර්ලා වගේ අයට අපි සහයෝගය දුන්නේ නැත්නම් අපි බොහොම පුංචි අය අපි. හැබැයි අපේ මනස ඊට වැඩිය ලොකුයි නම් අපේ ආර්ථිකයෙන්වත් අපිට තියෙන දේවල් වලින්වත් නෙමෙයි අපි දේවල් දිහා බලන්න ඕනේ. අපිට තියෙන හැඟීම. මොකද ගෙදරින් පටන් ගත්තොත් තොපි කොලයක්වත් විසිට කරන්නේ නැති කාටවත් කරදරයක් වෙන්නේ නැති වාහනයක් එලවන තාත්තා කෙනෙක් ඉන්නවනම් වාහනයක් කාටවත් අවහිරයක් නොවෙන්න නවත්තන තාත්තා කෙනෙක් ඉන්නවනම් මාර්ග නීති කඩන්නේ නැති තාත්තා කෙනෙක් ඉන්නවනම් මං හිතනවා ඒ ගෙදර ඒ වගේ මේ වගේ ගුරුවරු යටතෙන් හැදෙන දරුවෝ ඉන්නවනම් මං හිතනවා ඒ දරුවා කවදාකවත් රටේ ඉහළම ස්ථානයකට ලෝකේ ඉහළම ස්ථානයකට යන එක බලක්වන්න බෑ. ඒ නිසා මේකව කියන්න මායික අමනාප වෙන්න එපා. පුද්ගලික දේවල් මේ තමන් විශ්වාස කරන දේවල් කියනවා. මේ මගේ පුද්ගලික අදහසක් කියන්නේ. අද දමිළ භාෂාව ඉස්කෝලවල උගන්වනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. දමිළත් ඉගෙන ගන්න ඕනේ දරුවෝ. අපේ රටේ දමිළ අය ඉන්නවා. මුස්ලිම් අය මේ ජනතාවක් ඉන්නවා. හැමෝම ඉන්නවා අපි එකට. හැබැයි දමිළ ඉගෙන ගන්න දරුවෝ ගොඩාක් කැමති. මගේ දරුවත් එහෙමයි. ගොඩාක් ටයිම් දානවා ඒකට. හැබැයි ඕලෙවල් වල ඒක අනිවාර්ය විෂයක් නෙමෙයි. හරි. අනිත් එක දමිළ ඉගෙනගෙන අපි යාපනයේ හෝ ඒ ආසන්න වවුනියාව හෝ පොලිස් ස්ථානයක හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක හෝ තමයි අපිට වැඩ කරන්නේ. ඒ ටයිම් එක මම ඉල්ලීමක් කරනවා දමිළ දරුවට උගන්වන්න වැඩි ටයිම් එකක් මම කියන්නේ පාසලක පීරියඩ් දෙකක් දැම්මත් කමන්නේ ඉංග්‍රීසි වලට. මොකද ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් ඒ දරුවා ලෝකේ ඕන තැනක වැඩ කරයි. මෙතන ලැප් එකක් තියාගෙන කම්පියුටර් එකක් තියාගෙන වැඩ කරනවා. ඒක නිසා මේක මායක අමනාප නොවි දරුවෝ ගොඩක් කැමති දමිළ විෂය ඉගෙන ගන්න. හැබැයි මම කියන්නේ ගොඩාක් එච්චර ටයිම් දාලා අපිට මේ කාලේ වෙලාවක් නැහැ. මේ දරුවෝ ඔක්කොම ක්ලාසස් යනවා. ඉවරයක් නැහැ. ඒ දරුවන්ට නිදර්ශනුත් නැහැ. ඉංග්‍රීසි උගන්වන්න මොකද අර ගිය දවස්වල සමාජ මාධ්‍යවල තිබ්බා පාස්පෝර්ට් එකක් අරන් එන්න දරුවට රටකට යන්න කියලා නෑ ඕනේ නෑ. ඒ දරුවට හොඳට උගන්වන්න ඉංග්‍රීසිත් එක්ක අන්න එදාට එයා ගොඩාක් ඉහළ තැනක ඉන්නේ. එහෙනම් මම හිතන්නේ කතාව දැනුත් ටික වෙන්නේ නැති. බොහොම ස්තුතියි පොඩි දරුවොත් එක්ක තමයි ගොඩක් වැඩ කරන්න තියෙන්නේ. එහෙනම් බොහොම ස්තුතියි. ජය වේවා. සුබ සන්ධ්‍යාවක්. Thank you for your golden words.